හරි. අපි අද කතා කරමු ව්‍යාපාර අධ්‍යයන විෂයේ අලෙවි කළමනාකරණ යටතේ තියෙන මේ නිෂ්පාදිතයක ජීවන චක්‍රය නැත්නම් භාණ්ඩයක ජීවන චක්‍රය product life cycle කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙන්න මේ නිෂ්පාදිතයක ජීවන චක්‍රය ගත්තට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් මේක කොටස් පහකට ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි එක තමයි භාණ්ඩ සංවර්ධන අධීර. දෙවෙනි එක තමයි භාණ්ඩ හඳුන්වා දීමේ අධීර. තුන්වෙනි එක තමයි භාණ්ඩ වර්ධන අධීර. හතරවෙනි එක තමයි පරිණත අධීර. අවසාන එක තමයි පිරිහීමේ අධීර. ඔන්න ඔය කියන අධීර පහ අපි මේ ලයිෆ් සයිකල් ප්‍රොඩක්ට් එක ජීවන චක්‍රයේ අපි ඉගෙන ගන්නවා. හරි. එතකොට මෙන්න මේ භාණ්ඩය පිළිබඳ සංවර්ධන අධීර. මෙන්න මේ සංවර්ධන අධීරයේදී සිද්ධ වෙන්නේ ව්‍යාපාරය නිෂ්පාදිතයක් පිළිබඳ අන්න පර්යේෂණ කරනවා. කියන්නේ කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳ නව අදහසක් ඇතිවීමත් සමගම තමයි මේ සංවර්ධන අධීර ආරම්භ වෙන්නේ. කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳ නව අදහසක් ඇතිවීමත් සමගම අන්න ඒ සඳහා පර්යේෂණ කටයුතු සිද්ධ කරලා අන්න නිෂ්පාදිතය සැලසුම් කරන එකට තමයි මෙන්න මේ සංවර්ධන අධීර කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ සංවර්ධන අධීරයේදී විකුණුම් නැහැ. කියන්නේ නිෂ්පාදිතය පිළිබඳව අන්න පර්යේක්ෂණ කරනවා, අන්න පර්යේක්ෂණ වියදම් දරනවා. විකුණුම් නැහැ කියන කොහොමත් ලාභත් නැහැ. එතකොට මේ සංවර්ධන අධීරයෙන් පස්සේ අන්න නිෂ්පාදිතය හඳුන්වා දෙන අධීරය. ඉතින් නිෂ්පාදිතය හඳුන්වා දෙන අධීරයේදී සිද්ධ වෙන්නේ අන්න ඒක ප්‍රොඩක්ට් එක මාකට් එකට දානවා. මාකට් එකට දැම්මම පස්සේ අන්න ඒක සෙමින් අන්න ක්‍රමිකව අන්න විකුණුම් හිමීට වැඩි වෙනවා. මේ සංවර්ධන අධීරයේදී විකුණුම් හිමීට තමයි වැඩි වෙනවා. අන්න ඒත් සමගම ලාභයත් සුළුව වැඩි වෙනවා. ඊට පස්සේ මේ භාණ්ඩ වර්ධන අධීර අපි තුන්වෙනි අධීරය විදිහට කතා කරන භාණ්ඩ වර්ධන අධීර. එතකොට මේ නිෂ්පාදිත වර්ධන අධීරයේදී වෙන්නේ අන්න විකුණුම් ප්‍රමාණය අන්න ඉහළ යනවා. විකුණුම් ප්‍රමාණයත් ඉහළ යනවා, ලාභයත් විකුණුම් වැඩි වෙනවා කියන ඊට සාපේක්ෂව ලාභයත් ඉහළ යනවා. හරිද? මෙතකොට මේ වර්ධන අධීරයේදී අන්න ලාභත් වැඩි වෙනවා, විකුණුම්ත් වැඩි වෙනවා. ඊට පස්සේ අපි හතරවෙනි අධීරය විදිහට කතා කරනවා පරිණත අධීර. එතකොට මෙන්න මේ පරිණත අධීරයේදී අර කලින් විකුණුම් වැඩි වෙලා ලාභය වැඩි වෙලා ඊට පස්සේ මේ පරිණත අධීරයට එනකොට අන්න එතකොට මේක මාකට් එකේ වෙළඳ පොලේ මේ භාණ්ඩය පිළිගෙන ඉවරයි. එතකොට පිළිගෙන ඉවරයි. මිනිස්සු මේ භාණ්ඩය මිලදී ගන්නවා. අන්න එතකොට නිෂ්පාදකයන්ගේ අන්න අලවියත් වැඩි වෙනවා, අන්න ලාභයත් වැඩි වෙනවා. එතකොට අනිවාර්යෙන් මේක මාකට් එකේ පිළි අරගත්තු භාණ්ඩයක්. හරිද? එතකොට පරිණත අධීරයේදී අන්න විකුණුම් උපරිම වෙනවා. ඊට පස්සේ ලාභත් අන්න ඒ හා සමානව ඉහළ යනවා. එතකොට මෙන්න මේ පරිණත අධීරණුත් පස්සේ වෙන්නේ සෙමින් අර පවතින ව්‍යාපාර තරඟකාරීත්වය නිසා අන්න තව නිෂ්පාදිත මාකට් එකට එනවා, වෙළඳ පොළට එනවා, අන්න පාරිභෝගිකයව පරිභෝජනය කරන්න පෙළඹෙනවා. අන්න එතකොට මේ පරිණත අධීරයෙන් පස්සේ යන ක්‍රමක්‍රමයෙන් විකුණුම් සෙමින් අඩු වෙලා ඊට පස්සේ ලාභයත් ඒ සමානව සෙමින් අඩු වෙලා අන්න පිරිහීමේ අධීර කරා එනවා. ඔන්න ඕක තමයි සරලව මේ නිෂ්පාදිතයක ජීවන චක්‍රය කියලා හඳුනාගන්නේ. අපිට මෙන්න මේක රූප සටහනකින් ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙහෙම පළවෙනියට ලියා ගන්න නිෂ්පාදිතයක ජීවන චක්‍රය කියලා පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක භාණ්ඩ සංවර්ධන අධීර. භාණ්ඩ සංවර්ධන අධීර. භාණ්ඩ අධීර. භාණ්ඩ සංවර්ධන අධීර. දෙවෙනි එක ලියන්න. භාණ්ඩ හඳුන්වා දීමේ අධීර. භාණ්ඩ හඳුන්වා දීමේ අධීර. තුන්වෙනි එක භාණ්ඩ වර්ධන අධීර. හතරවෙනි එක පරිණත අධීර. අවසාන එක පිරිහීමේ අධීර.
ඔන්න ඔය අධීර පහ තමයි අපි මෙන්න මේ නිෂ්පාදිතයක ජීවන චක්‍රයේ විදිහට ප්‍රධාන වශයෙන් අඳුනගන්නේ. එතකොට මං කිව්වා මෙන්න මේ භාණ්ඩ සංවර්ධනය ආදීදී අන පරිශන සහ වියදම් ඇති වෙනවා. අන භාණ්ඩය පිළිබඳව කිසියම් භාණ්ඩයක් පිළිබඳව නව අදහසත් එක්කම තමයි මෙන්න මේ භාණ්ඩ සංවර්ධන ආදීර ආරම්භ වෙන්නේ. එතකොට මේ කාලේදී විකුණුම් මුකුත් නැහැ. ලාභත් නැහැ. අන්න සංවර්ධන පිරිවැය තමයි තියෙන්නේ. පරිශන සංවර්ධන කටයුතු සඳහා හදරන පිරිවැය තියෙනවා. එතකොට භාණ්ඩ හඳුන්වා දීමේ ආදීරේදී අන්න ප්‍රොඩක්ට් එක අන මාකට් එකට ඉදිරිපත් කරනවා. අන්න එතකොට විකුණුම් හිමින් වැඩි වෙනවා. ඊට සාපේක්ෂව ලාභත් අන්න හිමීට වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට භාණ්ඩ වර්ධන ආදීරේදී මොකක්ද වෙනන්න මාකට් එකේ අන්න විකුණුම් ප්‍රමාණය ඉහළ යනවා. අනේ ඊට සාපේක්ෂව ලාභත් අන්න ඉහළ යනවා. හරිද? එතකොට මේ පරිණත ආදීරේදී අන්න මේ පරිණත ආදීරේදී අන්න භාණ්ඩය මාකට් එකේ පිළිගෙන ඉවරයි. හරි මාකට් එකේ යන පාරිභෝගිකයන් යන මාකට් එකට හොඳ කස්ටමර් බේස් එකක් ඇදලා අන්න මාකට් එක පිළි අරගෙන ඉවරයි මේ භාණ්ඩේ. එතකොට අන්න ලාභත් වැඩි. අන්න විකුණුමුත් වැඩි. හැබැයි මෙන්න මේ පරිණත අධ්‍යයනයේදී සෙමින් පරිණත උපරිම මට්ටමට ආවට මේ වර්ධනය කරලා ලඟ වුණාට පස්සේ අන්න ඒ වගේ එතකොට උපරිම මට්ටමේ වුණා ලාභත් වර්ධනය වෙන්නේ හිමි. ඊට සාපේක්ෂව විකුණුම් වර්ධනය වෙන්නේ සෙමි. හරිද? එතකොට මෙන්න මේ පරිණත අධ්‍යයනයෙන් පසුව අන්න සෙමි අර පවතින ව්‍යාපාර තරංකාරීත්වය නිසා අන්න තව නව ආදේශක භාණ්ඩ එන්න පුළුවන්. තව අලුත් ප්‍රොඩක්ට් එන්න පුළුවන්. අන්න ඒක නිසා අන්නේ හේතුවෙන් මෙන්න මේ පරිණත අධ්‍යයනයෙන් පස්සේ නිෂ්පාදිතයක් අන්න පිරිහීමේ අධ්‍යයනයට ලං වෙනවා. මෙන්න මේ පිරිහීමේ අධ්‍යයන කියලා කියන්නේ අන්න විකුණුම් ප්‍රමාණය අඩු වෙලා සෙමින් විකුණුම් ප්‍රමාණය අඩු වෙගෙන යන විකුණුම් අඩු වෙනවා කියන්නේ ලාභයත් අඩු වෙනවා. අන්න එතකොට භාණ්ඩේ ජීවන චක්‍රයේ මෙන්න අවසාන අධීර වෙන පිරිහීමේ අධීරට භාණ්ඩයක් ළඟා වෙනවා. හරි. අපි මේ භාණ්ඩයක ජීවන චක්‍රය කියන එක රූප සටහනක් මගින් පැහැදිලි කරගමු. මේ භාණ්ඩයක ජීවන චක්‍රය කියන එක A level පේපරේ හොඳ ප්‍රශ්න කරන තැනක්. ඒක හන්දා මෙන්න මේ අධීර පහ මොනවාද? මෙන්න මේ අධීර පහ ඇහුවොතින් අන්න පොඩි විස්තරයක් කරලා අන්න ඒ පිළිබඳව රූප සටහනක් මගින් දක්වලා ලස්සනට පැහැදිලි කරා නම් මේ ඒ දෙන ලකුණු ප්‍රමාණය මේ විදිහට සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. හරි. අපි මෙහෙම රූප සටහනකින් මෙහෙම මුලින්ම දක්ව ගන්න. මෙහෙම ගන්නවා අපි. මෙන්න මේ රූප සටහන ගන්නවා. මෙතකින් කාලය. right. බිඳුව. මෙන්න මේ පැත්ත දාන පැත්ත මේ පැත්ත ඍණ පැත්ත. හරි. එතකොට මම ගෝ භාණ්ඩයක අධීර ජීවන චක්‍රයේ අධීර පහක් තියෙනවා. පළවෙනි අධීර තියෙනවා, දෙවෙනි අධීර, තුන්වෙනි අධීර, හතරවෙනි අධීර අන්න තියෙනවා, පස්වෙනි අධීර විදියට. මේක ගන්න. පස්වෙනි අධීර තියෙනවා. right. එතකොට මෙන්න මේ පළවෙනි අධීරයේදී මෙන්න මේක මම කිව්වා අන්න භාණ්ඩ සංවර්ධන අධීර. මේකට අපි කියන භාණ්ඩ සංවර්ධන අධීර. right. මෙන්න මේ දෙවෙනි එකට කියනවා භාණ්ඩ හඳුන්වා දීමේ අධීර. ඊට පස්සේ කියනවා භාණ්ඩ නැත්නම් අපි නිෂ්පාදිත කියන්නත් පුළුවන් භාණ්ඩ වර්ධන අධීර. භාණ්ඩ වර්ධන අධීර. ඊට පස්සේ අපිට හතරවෙනි මට්ටමට පුළුවන් පරිණත අධීර. පරිණත අධීර. පස්වෙනි එකට අපිට ඉන්න පුළුවන් පිරිහීමේ අධීර. right. ඔන්න ඔය වගේ මෙන්න මේ අධීර අපිට කතා කරන්න පුළුවන්. හරිද? හරි. අපි දැන් මෙන්න මේ භාණ්ඩයක ජීවන චක්‍රය අපි විකුණුම් වක්‍රයයි ලාභ වක්‍රයයි මගින් මෙන්න මේ රූප සටහන තවත් පැහැදිලි කරගමු. එතකොට පළවෙනියට අපි අඳිමු විකුණුම් වක්‍රය. හරිද? විකුණුම් වක්‍රය. දැන් මම කිව්වා මෙන්න මේ භාණ්ඩ සංවර්ධන අධීරදී විකුණුම් නැහැ. මේ යාල කරන්නේ නිෂ්පාදිතය පිළිබඳ නව අදහසක් තියෙනවා. මෙන්න මේ අධීරයේදී නව අදහස් පිළිබඳ වර්ධනය වෙනවා. අන්න ඒ සඳහා පරිශ්‍රණ හා සංවර්ධන වියදම් දරනවා. එතකොට මේ කාල සීමාවේ විකුණුම් නැහැනේ. එතකොට විකුණුම් වක්‍රේ පටන් ගන්නවා. පටන් ගන්නෙ මෙන්න මේ කැලේ.
මෙන්න මේ භාණ්ඩ සංවර්ධන අධීරයේදී තමයි මේ භාණ්ඩ හඳුන්වා දීමේ අධීරයේදී තමයි අන්න විකුණුම් පටන් ගන්න. හරිද? එතකොට මෙන්න මෙහෙම අපි යන්නේ විකුණුම් වක්‍රේ. විකුණුම් වක්‍රේ මෙන්න මේ. මෙන්න මෙහෙම වෙනවා. මෙන්න හිමීට යන භාණ්ඩ ටික හඳුන්වා දීලා ඔන්න ඔහම වෙනවා. හරිද? අන්න භාණ්ඩ මම කව විකුණුම් වැඩි වෙනවා. හරිද? එතකොට භාණ්ඩ වර්ධනාදීයේදී මෙන්න මේ භාණ්ඩ වර්ධනාදීයේදී අන්න විකුණුම් ප්‍රමාණය ඉහළ යනවා. විකුණුම් ප්‍රමාණය ඉහළ යනවා මේ භාණ්ඩ වර්ධනාදීය. මම කියන්නේ විකුණුම් ප්‍රමාණය ඉහළ යන ලාභත් වැඩි වෙනවා. අපම යන්නේ මුලින්ම අදින විකුණුම් වක්‍රයෙන්. ඊට පස්සේ මෙන්න මේ භාණ්ඩ වර්ධනාදීය උනාට පස්සේ මෙන්න මේ ඊට පස්සේ අපි යනවා පරිණත අධීරය. පරිණත අධීරයට. හරිද? ඒ කියන්නේ පරිණත අධීරයට ආවට පස්සේ මම කිව්වා එතකොට මාකට් එකේ මේ භාණ්ඩේ අන්න වික්‍රම මේ පාරිභෝගිකයන් පිළිගෙන ඉවරයි. එතකොට මෙන්න මේ කාලෙදී හොඳට මේ වර්ධනය වීගෙන ආවා. වර්ධනය ගන්න පරිණත භාවයට පත් වෙලා. හොඳ විකුණුම් වැඩි වෙලා. කියන්නේ භාණ්ඩය පිළි අරගෙන ඉවරයි මාකට් එකේ. හරි. එතකොට මෙන්න මේ පරිණත අධීරයෙන් පස්සේ මම කිව්වා අර පවතින ව්‍යාපාර තරංකාරීත්වයත් එක්ක නව නිෂ්පාද්‍ය වෙළඳ පොළට එනවා. අන්න එතකොට මෙන්න මේ ලාභය වැඩි වුණාට මේ විකුණුම් වැඩි වුණාට පස්සේ මේකෙත් අර පරිණත භාවයට ආවට පස්සේ මේ විකුණුම් වැඩි වෙන්නේ හිමීට. අන්න විකුණුම් හිමීට වැඩි වෙනවා කියන්නේ ලාභය වැඩි වෙන්නේ හිමීට. එතකොට මෙන්න මෙහෙම ක්‍රමක්‍රමයෙන් මෙහෙම පරිණත භාවයට පත් වෙලා මෙන්න ලාභයත් සෙමින් අඩු වෙලා විකුණුම් අඩු වෙනවා කියන කොහොමද ලාභය අඩු වෙනවා. අන්න එහෙම සෙමීට විකුණුම්ත් අඩු වෙලා මෙන්න මෙහෙම පිරිහීමේ අධීරයට එනවා. පැහැදිලිද? ඔන්න ඔක තමයි පිරිහීමේ අධීර කියලා කියන්නේ. පිරිහීමේ අධීරදී විකුණුම් හිමීට අඩු වෙනවා. අනිකම ලාභය අඩු වෙලා යනවා. අපි මේ යන්නේ විකුණුම් වක්‍රේ. මේ යන්නේ විකුණුම්. හරිද? පැහැදිලි නේද? මෙන්න මෙතනදී තමයි අපි විකුණුම් පටන් ගන්න. එකයි මෙහෙම යන්නේ. පරිණත භාවයට පත් වෙනවා. දැන් මෙන්න මේ පරිණත අධීරදී උඩරිමටම මෙහෙම වක්‍රය යන්නේ. හරි. ඊගාවට අපි යදිමු ලාභ වක්‍රය. ලාභ වක්‍රය. හරිද? එතකොට අපි හිතනවා මේක ලාභ අලාභ වක්‍ර කියන්න පුළුවන්. මෙතන ලාභ අලාභ කියන්න පුළුවන්. ලාභ අලාභ. හරි. දැන් එතකොට මම කිව්වා මෙන්න මෙතනදී පර්යේෂණ හා සංවර්ධන පිරිවැයක් තියෙනවානේ. අන්න එතකොට අපිට පුළුවන් වුණා මෙන්න මෙහෙමදී පර්යේෂණ හා සංවර්ධන වියදම් තියෙනවා. හරිනේ. එතකොට දැන් මෙන්න මේ හරියේදී විකුණුම් වැඩි වෙනවනේ. ක්‍රමක්‍රමයෙන් විකුණුම් වැඩි වෙනවනේ. එතකොට මෙන්න මේ වක්‍රේ මෙහෙම සෙමින් මේ ලාභ වක්‍රෙත් මෙන්න මෙහෙම ඉහළට යන්න පටන් ගන්නවා. මේ ලාභ වක්‍රෙත් මෙන්න මෙහෙම ඉහළට යන්න පටන් ගන්නවා. හරිද? විකුණුම් වැඩි වෙනවා කියන්නේ මෙන්න ලාභය ක්‍රමක්‍රමයෙන් ඉහළට යනවා. හරිද? එතකොට අන්න භාණ්ඩ වර්ධන අධීරයේදී අන්න කෙලින් භාණ්ඩ වර්ධන අධීරයේදී අන්න විකුණුම් වැඩි වෙනකොට අන්න ලාභයත් වැඩි වෙනවා. ලාභයත් වැඩිලා මෙන්න පරිණත අධීරයේදී අන්න පරිණත අධීරයේදී මේ ලාභය වැඩි වෙලා මෙන්න මෙහෙම ආපහු පිරීමේ අධීරයට අවශ්‍ය ඔන්න ඔහම යනවා. මේක තමයි අපි කියන්නේ ලාභ වක්‍රය. හරිද? ඔන්න ඔකට තමයි අපි ලාභ වක්‍රය කියලා කියන්නේ. ලාභ මෙන්න මේ හරියදී අපි කියනවා අන්න පිරිවැයක් මේ ලාභ නැ විකුණුම් මුකුත් නැහැ. පරිශ්‍රණ සංවර්ධන වියදම් එකයි මෙහෙම ගිහිල්ලා මෙන්න මේ අධීරයේ තමයි ලාභ විකුණුම් වැඩි වෙනකොට ක්‍රමක්‍රමයෙන් අන්න ලාභයත් වැඩි වෙන පටන් ගන්නවා. ලාභයත් මෙන්න මෙතනදී අන්න ලාභයත් වැඩි වෙන පටන් ගන්නවා. ඊට පස්සේ මෙහෙම භාණ්ඩ තවත් විකුණුම් වැඩි වෙනකොට අන්න ලාභයත් එහෙම වැඩි වෙනවා. ඊට පස්සේ පරණ දාදීරේදී අන්න උපරිම තත් වෙන භාණ්ඩයේ මාකට් එකේ පිළි අරගෙන ඉවරයි. ඒකට ලාභයත් වැඩිලා මෙහෙම ක්‍රමක්‍රමයෙන් අලවියත් මේ විකුණුම් ප්‍රමාණය තරනකොට ලාභ ප්‍රමාණයත් මෙහෙම අඩු වෙලා යනවා. පැහැදිලිද මේ රූප සටහන? පැහැදිලිද? එතකොට මෙන්න මේක භාණ්ඩ සංවර්ධන අධීරයේ පළමු මට්ටම. මේ භාණ්ඩයක ජීවන චක්‍රයේ පළමු මට්ටම තමයි මේ භාණ්ඩ සංවර්ධන අධීරය. ඒකට මේ ජීවන චක්‍රයේ දෙවෙනි මට්ටම තමයි භාණ්ඩ හඳුන්වා දීමේ අධීරය. තුන්වෙනි එක තමයි භාණ්ඩ වර්ධන අධීරය. හතරවෙනි එක තමයි පරිණත අධීරය. පස්වෙනි එක තමයි පිරිහීමේ අධීර විදිහට ඔන්න ඔක භාණ්ඩයක ජීවන චක්‍රය විදිහට රූප සටහන අදින්න පුළුවන්.
හරි. දැන් ජීවන චක්‍රයක භාණ්ඩයක ජීවන චක්‍රයක් මොකක්ද කියලා ඇහුවොත් මෙන්න මේ වගේ රූප සටහනක් ඇඳලා ජීවන චක්‍රයේ මේ විවිධ මට්ටම් වලදී වෙන කාර්යයක්. මම කො මේ භාණ්ඩ සංවර්ධන අධිකරණ නම් අන්න නිෂ්පාදිතය පිළිබඳව අන්න අදහස් තමයි අදහස් අරගෙන අන්නේ සඳහා මොකද්ද මෙයාලා පර්යේෂණ සංවර්ධන පිළිවෙලක් කරනවා. මේ හරියට තමයි මේ දෙවෙනි අධීරයේ තමයි අන්න නිෂ්පාදිතය මාකට් එකට ඉදිරිපත් කරන්නේ. මාකට් එක ඉදිරිපත් කරලා අන්න විකුණු සෙමින් වැඩි වෙනවා. අන්න ඒ සමගම ලාභත් වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි අධීරයේදී භාණ්ඩ වර්ධන අධීර අන්න විකුණු ප්‍රමාණය වැඩි වෙනවා. විකුණු ප්‍රමාණය නම් ලාභත් මෙහෙම වැඩි වෙන්න ගන්නවා. හරිද? එතකොට මෙන්න මේ පරිණත අධීරය අන්න භාණ්ඩය මාකට් එකේ පිළිගෙන ඉවරයි. එතකොට අන්න විකුණුම් වැඩි වෙලා අන්න ආපහු විකුණුම් අඩු වෙන්න ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ගන්නවා. විකුණුම් අඩු වෙලාවම පිරිහීමේ අධීරයට ඇවිල්ලා මෙහෙම විකුණුම් අඩු වෙලා යනවා. ඒකම ලාභෙත් මෙහෙම වැඩි වෙලා ලාභෙත් මෙහෙම පිරිහීමේ අධීරයට අවශ්‍ය ලාභත් අඩු වෙලා යනවා. හරි. ඕනනම් ආයි මෙතනින් පස්සේ යන නැවත වර්ධන අධීරයක් එන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ මොකක් හරි වෙනසක් කළා හරි නව ගුණාංග ඇතුළත් කළා හරි අන්න එතකොට වෙනස් ආකාරයේ ප්‍රොඩක්ට් එක ඉදිරිපත් කරලා අන්න ආපහු නැවත වර්ධන අධීරයක් ඇති වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ ටික පැහැදිලිව ඇඳලා මෙන්න මේ අධීරවල වෙන්නේ මොකද්ද කියලා සරල විස්තරයකින් ලියුවනම් මෙන්න මේ භාණ්ඩයක නැත්නම් නිෂ්පාදිතයක ජීවන චක්‍රය කියන එක අපිට ඒ හම්බෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඊගාවට කතා කරනවා මෙන්න මේ නිෂ්පාදිතයක ජීවන චක්‍රය හඳුනා අඳිනකොට හරිද නැත්නම් මේ පිළිබඳව අපි උපකල්පන තියෙනවා. මේ නිෂ්පාදිත ජීවන චක්‍රය හදනකොට අපි මේ පිළිබඳව ගන්න උපකල්පන තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් මේ ක්‍රියාත්මක කරන උපකල්පන අපි 4ක් ඉගෙන ගන්නවා. හරිද? ඔය මෙන්න මේ නිෂ්පාදිතයක ජීවන චක්‍රයේ පළවෙනි උපකල්පනය තමයි නිෂ්පාදිතයකට නිශ්චිත ආයු කාලයක් තියෙන කියන. يعني අපි උපකල්පනය කරනවා නිෂ්පාදිතයකට නිශ්චිත ආයු කාලයක් තියෙනවා. මෙතනින් පටන් අරන් මෙතනින් පිරිහිනකම් නිෂ්පාදිතයකට නිශ්චිත ආයු කාලයක් තියෙනවා. හරිද? අන්න එහෙම කරලා අපි පළවෙනි එක විදිහට උපකල්පනය කරනවා. ඊට පස්සේ මෙන්න මේ නිෂ්පාදිතය විවිධ අධීරවලදී මෙන්න මේ විවිධ අධීරවලදී නිෂ්පාදකයන්ට වෙනස් අභියෝග ගෙන දෙනවා. කියන්නේ වෙනස්. දැන් මේ කාලෙදී නම් අන්න විකුණුම් සෙමින් වර්ධනය අන්න මේ කාලෙදී අන්න විකුණුම් වැඩි වෙනවා. පරිණත අධීරයට මෙන්න මේ අධීරය වෙනස් අන්න අභියෝග ගෙන දෙනවා කියලා අන්න අපි උපකල්පනය කරනවා. ඒ කියන්නේ නිෂ්පාදිතයක් කලවිකරුවන්ට වෙනස් අභියෝග ගෙන දෙන අධීර කීපයක් පසු කරනවා කියලා අන්න අපි උපකල්පනය කරනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි උපකල්පනය තමයි ඒ කියන්නේ භාණ්ඩයක ජීවන චක්‍රයේදී කියන්නේ භාණ්ඩයක මම කොහොමද ජීවන චක්‍ර මෙන්න මේ භාණ්ඩයේ ජීවන චක්‍රයේදී විවිධ අධීරවලදී අන්න විකුණුම් වෙනස් අන්න ලාභත් වෙනස්. දැන් ලාභයි විකුණුම් දෙකම එක නෙමෙයි. හරිද? විවිධ අධීරවලදී අන්න ලාභත් වෙනස් වෙනවා අන්න විකුණුම් ප්‍රමාණයත් වෙනස් වෙනවා. අන්න ඒක අපි මේ විදිහට උපකල්පනය කරනවා භාණ්ඩයක ජීවන චක්‍රයේදී විවිධ අධීරවලදී අන්න විකුණුම් හා ලාභය වෙනස් කියලා. හරිද? ඊගාවට අපිට නිෂ්පාදිතයක් කියන්නේ ඊගාව අපි උපකල්පන නිෂ්පාදිතයක ගමන් කරන එක් විවිධ අධීරවලදී නිෂ්පාදිතයේ මේ ගමන් කරන විවිධ අධීරවලදී අන්න විවිධ ස්වරූප අණුව අලෙවිකරුවන් විසින් එය හඳුනාගෙන අන්න ඒ සඳහා උපාය මාර්ග කියන්නේ මේ විවිධ අධීරවලදී දැන් අභියෝගන මේ ගැන දෙන්නේ විවිධ අධීරවලදී අන්න අලෙවි මට්ටම් වෙනස් වෙනවා. ඊට පස්සේ ලාභය වෙනස් වෙනවා. අන්නේ විවිධ අභියෝගවලදී අන්න අලෙවිකරුවන් විසින් විවිධ උපාය මාර්ග යොදලා මෙන්න මේ භාණ්ඩයක ජීවන චක්‍රයේ උපකල්පනය කිරීමක් විදිහට අපි හතරවෙනි එක කතා කරනවා. ඒ කියන්නේ නිෂ්පාදිතයේ විවිධ අධීරවලදී සිදුවන වෙනස් වීම නිසා නිෂ්පාදකයන් අන්න ඒවට අලෙවි කරන උපාය මාර්ග වෙන්න පුළුවන්. අන්න ඒවා යොදා ගන්නවා කියලා අපි උපකල්පනය කරනවා. හරි. ඔන්න ඔය ටික තමයි නිෂ්පාදිතයක ජීවන චක්‍රයේ විදිහට අපිට හඳුනා ගන්න තියෙන්නේ. එහෙනම් අපි පළවෙනි එක ලියාගමු. මොනවාද මේ උපකල්පන කියලා? මේ උපකල්පන 4 වැදගත්. හරිද? හරි. එක්සෑම් පේපර් එකේ අහන්න පුළුවන් මේ මොනවාද මේ උපකල්පන 4 කියලා. එතකොට නිෂ්පාදිතක ජීවන චක්‍රය කියලා ඇහුවොත් මෙන්න මේක ඇඳලා මේ පහ පිළිබඳව සරල පොඩි විස්තරයක් කරලා
ඊට පස්සේ අන්න ඒ පිළිබඳව මේ උපකල්පන මොනවාද ජීවන චක්‍රය පිළිබඳ උපකල්පන මොනවාද? අන්න ඒ පිළිබඳව කරුණු 4ක් පොඩියට විස්තර කරා නම් අන්නේ හම්බෙන ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. හරි. ලියා ගන්න මාතෘකාව ජීවන චක්‍රය නිෂ්පාදිතයක ජීවන චක්‍රය පිළිබඳ උපකල්පන. උපකල්පන. ලියා ගන්න පළවෙනි එක නිෂ්පාදිතයට නිශ්චිත ආයු කාලයක් ඇත. නිෂ්පාදිතයට නිශ්චිත ආයු කාලයක් ඇත. නිෂ්පාදිතයට නිශ්චිත ආයු කාලයක් ඇත. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි එක නිෂ්පාදිතයක් අලවිකරුවන්ට වෙනස් වෙනස් අභියෝග ගෙන දෙන විවිධ අධියර කිහිපයක් පසු කරයි. දෙවෙනි උපකල්පනය. තුන්වෙනි එක භාණ්ඩයක ජීවන චක්‍රයේ විවිධ අධියරවලදී විකුණුම් හා ලාභය වෙනස් වේ. අවසාන උපකල්පනය හතරවෙනි ක්‍රියා ගන්න. නිෂ්පාදිතයක ගමන් කරන එක් අධියරේදී විවිධ ස්වරූප අණුව අලවිකරුවා විසින් ඊට අදාළ අලවිකරණ උපාය මාර්ග හා අරමුණු අනුගමනය කරයි. ඔන්න ඔය ටික තමයි මේ භාණ්ඩයක ජීවන චක්‍රය අපි කතා කරන උපකල්පන ටික. හරි. මං හිතනවා ඔයාලට මේ සංකල්පය පැහැදිලි වෙන්නේ නැති කියලා. බොහොම සරල සංකල්ප මේවා. නමුත් අර එක්සෑම් පේපර් එකේ අනිවාර්යෙන් ප්‍රශ්න කරන පොයින්ට්. හරිද? එතකොට මේ වගේ එකක් ඔයාලට පුළුවන් කියන්නේ ඒ ફોකස් කරලා ඒ ප්‍රශ්න ටිකට ලකුණු ටික සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආපහු නැවත හමු වෙමු. මම ආපහු මේ වගේ පොඩි කොටසක් තවත් පාඩමක මේ වගේ සරල පැහැදිලි කිරීමකට එන්නම්. හරි. එහෙනම් සුබ දවසක් හැමෝටම. මම හිතනවා ඔයාලට මේ ටික තේරෙන්නේ නැති කියලා. ඔයාලගේ පොඩි කමෙන්ට් එකක් මේ පිළිබඳව දාගෙන යන්න. හරි. ඒක තමයි මම මේකෙන් ලබන තෘප්තිය. හරි. එහෙනම් සුබ දවසක් හැමෝටම.